විවිධ වර්ගවල කෑම තියෙන රටක් තමයි කොරියාව කියලා කියන්නේ. හැබැයි මට නම් කොරියාවේ කෑම ගැන මතක් වෙද්දිම මතක් වෙන්නේ කිම්චි කියන ආහාරය ගැන. ඉතින් දැන් මම ඔයාලට කියන්න හදන්නේ කිම්චි කියන ආහාරය හදන හැටි ගැන. කොරියාවේ කෑම ගැන කතා කරද්දී මේ කිම්චි කියන ආහාරයට සුවිශේෂී ස්ථානයක් හම්බ වෙලා තියෙනවා. කිම්චි කියලා හඳුන්වන්නේ දැනට කොරියාවේ ඉතාමත් ප්‍රසිද්ධ කොරියාවෙන් එහාට ගිහිල්ලා ලෝකයේ වටේම ප්‍රසිද්ධ එළවලු වලින් විතරක් හදන කෑම එකක්. ප්‍රධාන වශයෙන්ම මේ කිම්චි කියන ආහාරය හදන්නේ නපා කැබේජ් කියන ගෝව වර්ගයේ භාවිතා කරලා. ඊට අමතරව මේ කිම්චි කියන ආහාරයේ රස වැඩි දියුණු කර ගැනීම සඳහා ලුණු, සුදු ලුණු, ඉඟුරු වගේම රසකාරක ද්‍රව්‍යත් එකතු කර ගන්නවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ නපා කැබේජ් කියන ගෝව කොළ වර්ගය හොදලා ලුණු දාලා වේලෙන්න තියෙන එක. ඊට පස්සේ අපි හදන්න බලාපොරොත්තු වෙන රස අණුව පේස්ට් එක නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ වේලුණු ගෝව කොළ ටික අරගෙන දිගස් අතට කපලා මේ පේස්ට් එකත් එක්ක හොඳින් මිශ්‍ර කර ගැනීම. දැන් ඔයා මේක හදලා ඉවරයි කියලා හිතුවට අපිට මේක ආහාරයට ගන්න බෑ. ලංකාවේ අපි හදන අච්චාරුවේ වුණත් රස වැඩි වෙන්නේ ටික කාලයක් පල්ලෙන්න තියලා තිබ්බන් පස්සේ. අන්න ඒ වගේ මේ විදියට හදාගත්තු කිම්චි එක සාමාන්‍යයෙන් දවසක් දෙකක් වගේ කාමර උෂ්ණත්වයේ තියලා තියන්න ඕනේ. දවසක් දෙකක් ගියාට පස්සේ අපිට පුළුවන් මේ කිම්චි එක අරගෙන ෆ්‍රිජ් එකෙන් තියන්න. ඔන්න දැන් අපිට ටික කාලයක් ගියාට පස්සේ පුළුවන් අපි හදපු රසම රස කිම්චි එකේ රස බලන්න. මම මේ විස්තර කරේ සම්ප්‍රදායිකව කිම්චි ආහාරය හදන විදිහ ගැන. කොරියාවේ මේ කිම්චි කියන ආහාරය ගත්තොත් මේ ආහාරයට තියෙනවා අවුරුදු 2000කටත් වඩා එහා ගියපු ඉතිහාසයක්. කිම්චි කියන දේ අතීතයේ නිර්මාණය වුණු විදිහ ගැන එක කතාවක් තමයි දැන් මම කියන්න හදන්නේ. ශීත කාලේ එළඹීමත් සමගම මිනිස්සුන්ට ආහාර පාන හිඟ වෙන්න පටන් ගත්තා. ඒ හින්දා මිනිස්සුන්ට ඕන වුණා උණුසුම් කාලෙම ආහාර ගබඩා කරන්න පුළුවන් විදිහ. ඉතින් මිනිස්සු හොයාගත්තා ලුණු වල දාලා වේලලා මේ ආහාර ටික කාලයක් යනකම් කල්පවත්ත ගන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහට තමයි කිම්චි කියන ආහාරයේ එක මූලාරම්භයක් සිද්ධ වෙලා තියෙන්නේ. ලංකාවේ අපිට බත් කෑවේ නෑ වගේ තමයි කොරියාවේ ඉන්න මිනිස්සුන්ට කිම්චි කියන ආහාරය. අතීතයේ මිනිසුන් මේක ගෙදරදීම හදාගත්තත් වර්තමානයේ වන විට මේ කිම්චි කියන ආහාරයේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. අන්න ඒ හින්දා මේ කිම්චි කියන ආහාරය දැන් විශාල වශයෙන් නිෂ්පාදනය කරනවා. මේ කිම්චි කියන ආහාරයේ වර්ග 200කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ වටේ ව්‍යාප්ත වෙලා තියෙනවා. කොරියාවේ සංස්කෘතික අංගයක් විදිහට මේ කිම්චි කියන ආහාරය සලකනවා. 2013 අවුරුද්දේ යුනෙස්කෝ සංවිධානය විසින් මේ කිම්චි කියන කොරියාවේ ආහාරය ලෝක රුම ලයිස්තුවට දාලා තියෙනවා. එතකොට ඔයා හිතා ගන්න මේ කිම්චි කියන ආහාරයට කොරියාව වගේම කොරියාවෙන් පිටතත් මොන වගේ තැනක්ද ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් කොරියන් කෑම කන්න ආස මම වගේම ඔයත් අනිවාර්යයෙන්ම කාලා බලන්න ඕන කෑමක් තමයි මේ කොරියන් කිම්චි කියන්නේ.